හෙලෝ අදත් ආවා අලුත් මිනි ව්ලොග් එකක් අරගෙන. ඉතින් බබාගේ නර්සරි එකේ බ්‍රවුන් ඩේ එකට රෙඩි වෙලා තමයි අපි මේ ඉන්නේ. එයාගේ බ්‍රවුන් ටොයි සොෆ්ට් ටොයි එකත් අරගෙන අද මං ගත්තේ යාට ටෙඩි බෙයා කෙනෙක් බ්‍රවුන් කලර් ඒකත් අරගෙන අපි මේ සීයා එක්ක ඒ කියන්නේ හස්බන්ඩ්ගේ තාත්තා එක්ක යන ගමන් තමයි ඉන්නේ. මේ පේන්නේ අපි යන පාරේ තියෙන හරිම ලස්සන පන්සලක්. බලන්නකො උදේට දැක්කම දවසම සුබයි හරිම පින්වන්තයි. ඉතින් මේ ඔක්කොම පහු කරගෙන යනකොට තියෙනවා ලස්සන රතු පාට මල් පිරුණු ගහක්. ඒකත් හිත පිරෙන දර්ශනයක්. ඉතින් බබාව ගිහිල්ලා නර්සරි එක ළඟින් දාලා ටීචර්ට එයාව බාර දීලා දැන් පුරුදු වෙලා තියෙනවා මට බායි කියන්න බෑ. බායි කිව්වොත් එයා හිතන්නේ මම යනවා කියලා. ඉතින් එයාවත් ටීචර්ට දීලා ඊට පස්සේ මං ගෙදර ඇවිල්ලා බෑන්ක් එකට ගියා. බෑන්ක් එකේ ඉතින් හරියටම වීඩියෝස් ගන්න බැහැනේ මේක තමයි ඉතින් බෑන්ක් එකේ මම ගත්ත චූටි ක්ලිප් එක. හරිම කොණ්ඩෙත් මෙසී වෙලා ගණන් ගන්න බෑන්ක් එකේ මට තිබුණු වැඩ ටිකත් ඉවර කරගෙන අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඊට පස්සේ අපේ වාහනයක පොඩි වැඩ වගේ එකට ෂොප් එකකට ගියා. මේ ඉතින් එයා එතන තියන්න දැන් ඉතින් තැනකට ගියාම එක තැනක ඉන්නේ නැහැනේ. එක තැනක ඉන්න නම් ඉතින් ෆෝන් එක චුට්ටක් දෙන්න ඕනේ. ඒකත් ඉතින් එයාට හොඳ නෑනේ. මං ඉතින් එයාට ඔහොම දඟලන්න දීලා මමත් මගේ පාඩුවේ ඉඳියා. ඉතින් මේ විදියට මේ වැඩෙත් ඉවර කරගෙන මට තව පොඩි වැඩ වගේකට එළියට යන්න තිබුණා. ඊට පස්සේ මට තිබුණා මම ගත්තු වොච් එකක් හදාගන්න. මං ඒක දැනගෙන හිටියේ නැහැ කොහොමද ඇඩ්ජස්ට් කරන්න පුළුවන්ද ඒ විදිය කියලා. ඉතින් පස්සේ බලනකොට ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් කිව්වා. ඒ වැඩෙත් කරගෙන අපි අද ගෙදර ආවා. ඉතින් මේ විදියට තමයි මගේ මිනි ව්ලොග් එක ඉවර වෙන්නේ. මගේ මිනි ව්ලොග් ආදරෙන් බලන හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තව මිනි ව්ලොග්ස් අරගෙන එන්නම්. බයි බයි.